ආයුබෝවන් ලුනා ටැරෝට් බයි ශෂි සමග සම්බන්ධ වී සිටින ඔයගොල්ලෝ සැමටම අද ඔයාලා වෙනුවෙන් ඉතා විශේෂිත ටැරෝට් රීඩින් එකක් අරගෙන ආවා. ඔයාලගේ හදවතේ තියෙන ලොකුම ප්‍රශ්නයට. ඔයාලගේ හිතේ මේ වෙනකන් දැවි දැවි තියෙන ප්‍රශ්නයක් ඔහු නැවතෙයිද, ඔහු කතා කරයිද? ගොඩක් අයගේ හිතේ ප්‍රශ්න තියෙනවා මේ වෙනකොට. ඉතින් ඒකට පිළිතුරක් විදිහට ඔයාලා පිළිතුරක් සෙව්වනම් මෙන්න ඒකට පොසිටිව් රීඩින් එක. මුලින් මතක් කරන්න කැමති මේ වීඩියෝ මේක ඔයාලා channel එකේ උඩ පල්ලෙහාට යනකොට මේක දැක්කලා මේක බලන්න හිතුණා නම් ඒකම ඇති ඔයාලට මේ රීඩින් එක බලන්න. මොකද මගේ රීඩින් ඇකියුරේට් වෙනවා ගොඩක් අයට. ඉතින් මම කාඩ් එකක් තෝරගන්නකම් මතක් කරන්න කැමති ඔයාලා මගේ channel එක subscribe කරන්න, like කරන්න, ළඟම තියෙන bell icon එක click කර all button එක select කරගන්න. තව කෙනෙකුට බලන්න share කරන්න, තව කෙනෙකුගේ මනස සුවපත් කරන්න. ඉතින් බලමු කාඩ් එක. ඒ වගේම මම මේකේ ඉදිරි දින 7 තුලත් බලාපොරොත්තු වෙන බලන්න. ඔයා නොදන්න රහසක් ගැන ඔයාගේ ඉදිරි දින 7 තුල. එතකොට ඔයාගේ හිතේ ඉන්න කෙනා ගැන එයා නැවතෙයිද, කතා කරයිද? බලමු දැන් අපි කාඩ් එකක් තෝරගමු. ඒ කාඩ් දෙකක් ආවා මට. බලමු මොකද්ද කියලා. The Lover සහ The Fortune. අතර මේ කාඩ් දෙක ඉතාම සුබදායක කාඩ් දෙකක්. ඉතාම හොඳ කාඩ් දෙකක්. ඉතින් අපි මුලින්ම බලමු The Lover කාඩ් එක. මේ කාඩ් පත ටැරෝට් වල තියෙන ඉතාම සුබ ආදරය සහ සම්බන්ධතාව ගැන කියන ප්‍රධානම කාඩ් පතක් තමයි මේ The Lover කියන්නේ. මේකෙන් පැහැදිලිව පෙන්වන්නේ ඔබ දෙදෙනා අතර තියෙන ඉතාමත් තද ආත්මීය බැඳීමක්. තද ආත්මීය බැඳීමක් බව තමයි මේ කාඩ් එකෙන්, මේ The Lover කාඩ් එකෙන් කියන්නේ. ඉතින් මට ඔයාට දෙන්න තියෙන මුල්ම සුභාරංචිය තමයි The Lover කාඩ් පත අනුව ඔයාගේ හදවතේ ඉන්න කෙනා ඔයා ගැන තවමත් හිතෙනවා. එයාට ඔයාව අමතක කරන්න බෑ. ඔබ දෙදෙනා අතර ඇති ආදරණීය බැඳීම තවමත් පවතින මේ කාඩ් එකෙන් මට පෙන්වන්නේ ඔහුට නැවතත් ඔබ සමග එකතු වෙන්න, ඔයත් එක්ක ඒ අහිමුණ ආදරය නැවත හිමි කරගන්න, ඔහුගේ ළඟට ඔයාව ගන්න එහෙම ආසාවක් එයාට තියෙනවා. එහෙම ආසාවක් එයාට තියෙන බව මේකෙන් පේනවා, මේ කාඩ් එකෙන්. එතකොට ඇත්තට මේක නම් ඇත්තටම සුබ ආරම්භයක්. මගේ රීඩින් වලට මට අදාළම කාඩ් ලැබෙනවා. ඇත්තට ඒක මට මාර විශ්වාසයෙන් ලැබෙන ශක්තියක්. ඒක මට හරිම සතුටුයි. මම කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාවට අදාළම කාඩ් මට ලැබෙනවා. ඒකයි මගේ රීඩින් ගොඩක් ඇකියුරේට් වෙන්නේ. ඊළඟට අපි බලමු Fortune කාඩ් එක. The Fortune කාඩ් එක. The Wheel of the Fortune. මේ කාඩ් පත ටැරෝට් වල ගොඩක් හඳුන්වන්නේ වාසනාවේ චක්‍රය ලෙස. මේක ඊටාම ප්‍රබල කාඩ් පතක්. මේකෙන් පෙන්වන්නේ ඔයාගේ ජීවිතයේ යහපත් වෙනසක්, වාසනාව සහ ඉරණම වෙනස් වෙන බව තමයි ඉදිරියට. මට එතකොට මේ කාඩ් පතට අනුව ඔයාගේ ජීවිතයේ විශේෂයෙන්ම ආදර සම්බන්ධතාවයේ තිබුණ අවිනිශ්චිත තත්ත්වයන් දැන් අවසන් වෙලා දැන් වාසනාව ඔයාගේ දෙසට හැරිලා තියෙනවා. ඉතින් ඔහු නැවත ඔයා ළඟට එයිද කියලා ඔයා බලාපොරොත්තු වෙන නම් ඔහු නැවත එනවා. මේක ඉරණමෙන් ඔයාට ලැබුණු අවස්ථාවක්. ඇත්තටම ඔය දෙන්න අතර පසුගිය කාලයේ තිබුණ බාධාවන්, ප්‍රශ්න සහ දුරස්ථභාවය දැන් අවසන් වෙලා වාසනාව සහ විශ්වය, මේ යුනිවර්ස් එකේ ආශිර්වාදය ඔයාට ලැබෙනවා. මේ ඊටාම යහපත් ධනාත්මක වෙනසක ආරම්භය. දැන් අපි බලමු මේ කාඩ් එකක් තෝරගෙන ඉදිරි දින 7 තුල. මොකක්ද ලැබෙන පණිවිඩය කියලා.
කාඩ් එකක් ජම්ප් වෙනවා. ඔව් මේ කාඩ් එක ඉතාම සුබයි. මේ කාඩ් වලින් පෙන්වන්නේ ඉදිරි සතිය තුල ඔබට ඔබේ හදවතේ ඉන්න ඒ විශේෂිත පුද්ගලයාගෙන් සිජු පණිවිඩයක්, ඩිරෙක්ට් මැසේජ් එකක් ලැබීමට නියමිතයි. ඒ දුරකථන ඇමතුමක්, කෙටි පණිවිඩයක් හෝ සමාජ මාධ්‍ය හරහා ලැබෙන එකක් විය හැකියි. එතකොට මේ පණිවිඩය ඉතාමත් සංසුන් සහ ඔබ දෙදෙනා අතර තිබුණ ප්‍රශ්න විසඳා ගැනීමට ඔහු දරන උත්සාහයක් ගැන දරන ඉඟියක් වෙන්න පුළුවන්. මේක එතකොට ඔහු ඔබට තියෙන ආදරේ ප්‍රකාශ කර කිරීමට හෝ නැවත එකතු වෙන්න කැමැති කියලා එයාම ඔයාට කතා කරලා කියන්න බොහෝ දුරට අවස්ථාව තියෙනවා. එතකොට අවසාන වශයෙන් අපි බලමු දැන් ඔයා නොදන්න රහස කුමක්ද කියලා. මම කාඩ් එකක් තෝරගත්තා. ඒ කාඩ් වලින් මට පෙන්වන්නේ ඔයා නොදන්න එයා දන්න රහස ගැන තමයි බලන්න යන්නේ. එයා පසුගිය කාලේ දුරස්වලා හිටියානම් එයා ඇත්තටම ඔයාට ගොඩක් සමීප වෙන්න ඔය දෙන්නගේ අනාගතය ගැන ගොඩක් සැලසුම් හදන්න උත්සාහ කරලා තියෙනවා. ඔයාට නොකියුවට එයා තනියම හිතලා තියෙනවා ගොඩාක් දේවල්. ඒවා ඔයාට කියලා නැහැ. හැබැයි ඔයා හිතුවට වඩා එයා මේ සම්බන්ධතාවය ගැන ගොඩාක් ගැඹුරින් හිතනවා. එයා ආය එන්නේ ඔයත් එක්ක මේ නිකන් කතා බහ කරලා විතරක් යන්න නෙවෙයි. එතකොට ඔයා ඒක මතක තියාගන්න. ඔයත් එක්ක මේ දිගු කාලින ශක්තිමත් ආදරණීය සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට තමයි එයා ආය ඔයා ළඟට එන්නේ. එතකොට මෙතෙක් කල එයා සියලුම දේ එයාගේ හිතේ සංගවගෙන හිටියන් මින් ඉදිරියට ඒ සියලු දේ ඔයත් එක්ක බෙදා හදා ගන්න තමයි එයාගේ හිතේ තියෙන්නේ. එයා අර හැඟීම් හිර කරගෙන හිටියා නම් ඒ හැමදේම ඔයත් එක්ක මින් ඉදිරියට ඔයත් එක්ක බෙදා ගන්න. ඉතින් මගේ ආදරණීය යාළුවනේ අද ටැරෝට් රීඩින් එක ඉතාමත් පොසිටිව් පණිවිඩයක් ලබා දුන්නා. The Lover, The Fortune කාඩ් පත් වලින් මට පැහැදිලිව පෙන්නේ ඔයාගේ ආදර කතාව ඉතාමත් යහපත් දිශාවකට ගමන් කරන බවයි. ඔයාගේ හදවතේ ඉන්න කෙනා නැවත එනවා සහ ඉදිරි දින 7 තුල ඔයාට සුභාරංචියක් ලැබෙනවා. මේ පොසිටිව් රීඩින් එක ඔයාගේ ජීවිතයට ආලෝකයක් සහ මඟ පින්වීමක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලුම ආදරයෙන් වේදනා විඳින හදවත් සුවපත් වෙන්න කියලා. එතකොට විශ්වය මත විශ්වාසය තබා ධනාත්මක සිතුවිලි ඔයාගේ ජීවිතේ පුරවා ගන්න. විශ්වය විශ්වාස කරන්න. පොසිටිව් හිතන්න, නෙගටිව් දේවල් ඔයා හිතන්න එපා. හැම වෙලාවෙම පොසිටිව්ව හිතන්න. ඉතින් ඔයාට මගේ රීඩින් එකෙන් හිතට යම් සහනයක් ගෙනාවා නම් මාව subscribe කරලා ළඟම තියෙන bell icon එක select කර all button එක select කරන්න. ඉතින් comment කරන්න, like කරන්න, තව කෙනෙකුට බලන්න share කරලන්න ධනාත්මක ශක්තිය වැඩි කරගන්න. ඉතින් තවත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම වාසනාවන්ත ආදරණීය දවසක් වේවා.